මේ ඉන්නේ රිෂිත ප්‍රියංක අනුරාධ. බයික් එකක් ගන්න ආසාවෙන් ජපන් දේශයේ මහන්සි වෙලා වැඩ කරපු හම්බන්තොට සූරීවැව් ප්‍රදේශයේ තරුණයෙක්. ජපන් රටේ ජීවත් වුණු ලස්සන හීන මවපු ලංකාවේ කොල්ලෙක්. ඒත් හිටි හැටියෙම රිෂිතට ජීවිතය අහිමි වෙනවා. රිෂිත ඔහුගේ ආදරවන්තිය ඔහු ඉන්න රටට ගත්ත විතරයි. ආදරවන්තියත් හැරදා ඔහු ජීවිතයෙන් සදහටම යන්න යනවා. කාලයක් තිස්සේ රිෂිතට තිබුණා හීනයක්. ඒ තමන් ආස කරන බයික් එකක් පදින්න. ඒ හීනේ හැබෑ කරගෙන පැය 24ක් යන්නත් කලින් ඔහු අනුතරකින් සදහටම නික්ම ගොස් තිබුණා. රිෂිතට ආදරය කරපු බොහෝ දෙනෙක් කනගාටුදායක පුවත සමාජ මාධ්‍ය හුවමාරු කර තිබුණා.